කවිඳු කවුද බබා මේ? ඔයාගේ නමින් කතා කරන්න? ඔයා ඒ වගේ ගොඩේ ගෑනුන් මේ ජිම් එකට ගෙන්න ගන්නවද? මේ අපේ ගෙදර වැඩ කරන ගෑණි බබා මොකට ආවද මන්ද? මොකටද මෙහි ආවේ? මහත්තයාට අමතක වෙලා කෑමක ගෙදර දාලා ඇවිල්ලා. කඩ කෑම කන්නේ නැති එකේ ඒකයි මං තකහනියක් දුවගෙන ආවේ. මේක දීලා. ඔයාට පිස්සුද බබා මේ වගේ ගොඩේ ගෑනුන් මේ වගේ තැන් වලට ගෙන්න ගන්න? අනික වැඩකාරියන්ගේ තැන වැඩකාරියන්ට ඒ විදිහට දීලා තියාගන්න දැනගන්න. බලන ඔය තමුසේගේ හැටි. මගේ වයිෆ් කියලා තැනකට එක්කන් යන්න පුළුවන්ද? බලන අර මගේ යාළුවන්ගේ වයිෆ්ලා ඉන්න හැටි. මේකප් එකක් දාන්නේ නැහැ, සැලූන් එකකට ගිහලා කොණ්ඩයක් හදාගන්න නැහැ, මැනිකියුර් එකක් පෙඩිකියුර් එකක් කරගන්න නැහැ. මට නම් මේ මගුල දැන් එපා වෙලා තියෙන්නේ. මම යනවා යන්න. කවිඳු යන තැනක කාලා යන්න උයලා තියෙන්නේ. අනේ මේ තමුසේ බම්බු කෑමේ තියාගන්න ඕයි. මම මේ ගෙදරයි පස් පා ගන්න නැහැ. සියුමේ මොන හරි කන්න හදන්නකෝ. අනේ මේ මොන හරි ඕඩර් කරලා කනවකෝ අප්පා. මං උයන්න ආසනේ කෙනා හොඳටම දන්නවනේ. අනික මම මේ මෙඩිකල් පෙඩිකල් කරලා ආව විතරයි. අනික මගේ නේල්ස් අවුත් වෙනම මම කොහොමත් කැමති නැහැ. ඔයා දක්නොත් අපිට තෙල් කෑම සීනි කෑම කන්න බෑ කියලා සියුමේ. අනික මට කොහොමත් කඩ කෑම කන්න බෑ. මට බඩගිනි යන්නේ. මේ කවිඳු බැංක් වලින් කෝල් එනවා මට නිතරම එපා වෙලා තියෙන්නේ. මේ අපාර්ට්මන්ට් එක මගේ නමට තියෙන කියලා හොඳටම දන්නවනේ. මෝගේජ් එක ඇදි ඇදි ගෙවන්න කියලා නිතරම කෝල් එනවා. මේ වාරික කීයක් තියෙන්නේ? ඕක ඉක්මනට ගෙවලා දානවකෝ අප්පා. හරි මං ඔයාලට පොරොන්දුනේ විදියට මේ අපාර්ට්මන්ට් එකත් ඔයාගේ නමට ලියලා දුන්නනේ. මං ඊටු වැඩ ටිකත් ඉක්මනටම ඉවර කරනවා. මට තව පොඩි කාලයක් දෙන්න. මේ මම යාළුවෙක් shopping යනවා. මට ආයි black card එක දෙන්නකෝ. සෝරි බබා චුට්ටක් පරක් වුණා. අර මොනුස්සයාගෙන් ගැලවිලා ඉන්න බෑනේ. අපි දෙන්නගේ වැඩේ නම් හරි. අපාර්ට්මන්ට් එක මගේ නමට ලියාගත්තා. කවර වාහනේ ලීසින් එක ඒකත් මගේ නමට ගන්න තියෙනවා. ඒක තව ටික දවසක් දෙන්නකෝ බබා. ඒකත් ඉක්මනට ඉවර කරගන්න පුළුවන්. මම ආස නැහැ බබා. ඔයාව මේ මිනිහත් එක්ක වැඩි කල් තියන්නේ. මේක ඉක්මනට ඉවරයක් කරගන්න. ඔව් අවද බැලුවේ? ජිම් එකේ මොන හරි රස්සාවක් තියනවද කියලා බලන්න මහත්තයා ආවේ. මම නම් මෙතන ප්‍රොපර්ටි මැනේජර්. මැඩම්ගෙන් තමයි චුට්ටක් අහන්නේ. මට මැඩම් එක්ක චුට්ටක් කතා කරන්න පුළුවන්ද? මට ජිම් එකේ ඕන වැඩක් කරන්න පුළුවන්. මැඩම් නම් වර්ක්අවුට් එකේ දැන් ඉන්නේ. ඔයා චුට්ටක් අතනින් වාඩි වෙලා ඉන්නවද? Excuse me. මැඩම් ඔයාට ඇතුළට එන්න කිව්වා. මැඩම් ඔයා කවිඳු අචින්ත ඔයාට රිසෙප්ෂන් එකට යන්න මම වර කතා කරන්න. මට වෙන්න ඕන හැමදේම වුණා. මම දන්නේ මම ඔයාට කරපු කියපු දේවල් වෙන්නේ නැති මට මෙහෙම පරිසම් දුන්නා. ආනන්දයෙන් වෙනස් වෙලා, ලස්සන වෙලා, දියුණු වෙලා අපි පරණ දේවල් හැමදේම අමතක කරලා ආයි මුලින් ඉඳන් පටන් ගමුද? මං වෙනස් වුන්නේ නැහැ කවිඳු. ඉස්සර ඉඳපු කෙනාම තමයි. හැබැයි ඔයා මාව දාලා ගියාට පස්සේ මම මට ආදරය කරන්න පටන් ගත්තා. ඉස්සර ඔයා මට බැන්නහම සැලොන් එකට යන්නේ නැහැ, ලස්සනට අඳින්නේ නැහැ, shopping කරන්නේ නැහැ, නියපොතු පාට කරන්නේ නැහැ කියලා. මං ඒව නොකර ඉඳී මට ඒව කරන්න බැරි හින්දා නෙමෙයි. අපි දෙන්නගේ අනාගතයට හැම සතයක්ම ඉතුරු කරගන්න ඕන හින්දා. මම රූපෙට රැවටිලා මුළු ජීවිතේම වරද්ද ගත්තා.
රූපේ කියන දේ නම් අද තියෙනවා හෙට නෑනේ කවිඳු. රූපෙට ආදරය කරන්න ගියාම ජීවිතේ ගොඩාක් දේවල් නැති වෙනවා. ඒ නිසා අපි මිනිස්සුන්ට ආදරය කරන්න ඕනේ හදවතට. බලන ඔය තමුසේගේ හැටි සැලූන් එකට කියලා කොණ්ඩයක් හදාගන්න මැනිකියුරයක් පෙඩිකියුරයක් කරගන්න යන තැනක කාලය යන්න. මොන හරි කන්න හදන්නකෝ. මං වැඩකාරීද? රූපේ කියන දේ සැලොන් එකකට ගිහිල්ලා සල්ලි ටිකක් එහාට මෙහාට කරපු ගමන් ඕන කෙනෙක්ට හදාගන්න පුළුවන්. ඒක මහ දෙයක් නෙමෙයි. හැබැයි අපි ජීවිතේට හොයාගන්න ඕනේ ගතිගුණ වලින් අවංක මිනිස්සුන්. කණ්ණාඩියෙන් මිනිස්සුන්ගේ රූපේ වෙනුවට ගතිගුණ පෙනෙන්න ගත්තා නම් ගොඩක් මිනිස්සු කණ්ණාඩියක් ඉස්සරහින් යන්න බය වෙනවා. මං ගිහින් එන්න.